අලුත් දිනක උදාවක්. පාල සහ නානා යනු ගමේ හරක් හොරකම් කර මසට විකිණීමේ ජාවාරම ජයටම කරගෙන ගිය අණ්ඩපාලයන් දෙදෙනෙකි. එහෙත් එදින නම් සොබා දහම ඔවුන්ට විරුද්ධව නැගී සිටියා. වනජරය හරකුන් සොයා මහවනයට ඇතුල් වූ මොවුන් හට ආපසු යාමට පාර සොයා ගත නොහැකි වුණා. මේ මස් වැද්දන්හට අවසානයේ කුමක් සිදුවේවිද? මේ ඔවුන්ගේ ඉරණමයි. ආයි මැරෙනකන් නම් මේ කැලෙන් එළියට නම් යන්න වෙන්නේ නැහැ අපි දෙන්නද. මේක මොකද මේ උරේ මානර අපේ කිව්වා බෙන්ටි ආයි නම් දිවි තියෙන තුරා මේ කැලෙන් නම් එළියට අපිට යන්න බෑ. අපා මගේ පපුව පැලෙන්න වගේ අපා මගේ සුෂ්මිතා අඩේල්ල මට මතක් වෙනවා මටත් මතක් වෙනවා මගේ සුෂ්මිතාද? ඔගේ සුෂ්මිතා නෙවෙයි මගේ සඳුනි මතක් වෙනවා. අඩේ හල මට ගෑනු කී දෙනෙක් කිනවද බල්? එකයි ඉන්නේ. එදා කිව්වේ වෙන නමක් නේ. මෝඩයෝ. මගේ ගෑණිගේ නම සඳුනි උත්පලා ගුණසිංහ. ඉන්නේ එක ගෑණියයි. උත්පලා අඩේ වගේ සුසුමිතා. අඩේ වගේ උත්පලා සුසුමිතා. උත්පලා සඳුනි කෑ ගහන්න එපා. කීපාරක් දැන් බඳාගත්තා. ඒ නානා බෝතලයක්. බෝතලයක් කොයිද මෙතෙන්ට? මනුස්ස වාසයක් නැති කැලේ. අරන් බලමුද? එළටපා. මේ දන්නේ නේ. කරලා බලමුද කෝකර? අවුරුදු ගානක් තිස්සේ මේ බෝතලේ ඇතුලේ හිර වෙලා ඉන්නා. උඹලා දෙන්නා අද මට නිදහස දුන්නා.
උඹලා මට කරපු උදව්වට මම උඹලට ප්‍රතිඋපකාර කරනවා. නුඹලා දෙන්නට මම වර දෙකක් දෙනවා. කැමති වරයක් ඉල්ලව. හොඳට මතක තියාගන්න. එක්කෙනෙකුට එක වරයක් විතරයි. පළවෙනිම වරය ඔය තොප්පියක් දාලා ඉන්න එක. මට බූට දෙයියා මට ගෙදර යන්න ඕනේ. ගෙදර ගෙදර යවන්න. හරි. නුඹේ වරය ඉටු වෙනවා. ඒක ගියා. මට බැරිින් ඉන්න බෑ. ඕතේ. දැන් ඔබේ වරය. ඔබ කැමති කුමකටද? අනේ බූත දෙයියෝ මට මේ ගණ කැලේ තනියම නම් ඉන්න බෑ. මට අරකා ගෙනත් දෙන්න. අයියෝ මෝඩයා. නුඹ ඉල්ලන්නේ එහෙමනම් නුඹේ වාරයයි මේ ඉටු වෙනවා.